ආයුබෝවන් දුවේ පුතේ. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 ශ්‍රේණිය භූගෝල විද්‍යා විෂයේ පළවෙනි පාඩම. පාසල හා අවට වටපිටාව කියන පාඩමට අයිති පාසලේ පිහිටීම හඳුනා ගැනීම කියන කොටසත් පාසල හා අවට වටපිටාවේ කාලගුණය කියන කොටසත්. අපි අධ්‍යාපනය ලබන්න පාසල් සඳහා යොමු වෙනවා. ඉතින් අපි යොමු වෙන නැත්නම් අපි අධ්‍යාපනය ලබන අපේ පාසලටම වෙන් වෙච්ච පාසල් නාමයක් තියෙනවා. අපි මුලින්ම බලමු අපි කොහොමද අපේ පාසලේ නම නිවැරදිව ලියන්නේ සහ අපේ පාසලේ නමෙන් හෙළි වෙන තොරතුරු මොනවද කියලා. මම අද ඔයාලට අලුත් කරුණක් පැහැදිලි කරන්නම්. ඒ තමයි දරුවනේ අපේ පාසලේ නම ලියනකොට ඒ නම ඇතුලේ ඇතුළත් කරලා තියෙන ප්‍රධාන කොටස් ටිකක් තියෙනවා. පාසලක නමක් ලියද්දී එතන පළවෙනිම පාසල පිහිටි පළාත සඳහන් කරනවා. දෙවනුව පාසල අයිති වෙන දිස්ත්‍රික්කය හෝ අධ්‍යාපන කලාපය සඳහන් කරනවා. තෙවනුව පාසල අයිති වෙන අධ්‍යාපන කොට්ටාශයේ නම අපි සඳහන් කරනවා. මෙන්න මේ පිළිවෙලට තමයි පාසලක නමක් අපි නිවැරදිව ලිවීම සිද්ධ කරන්නේ. අපි බලමු දැන් මේ අපිට දීලා තියෙන උදාහරණය දිහා. දික්කල ප්‍රාථමික විද්‍යාලය කියන විද්‍යාලයේ පාසල් නාමය නිවැරදිව ලියලා තියෙන ආකාරය සඳහන් කරොත් අපිට පේනවා හලා වෙන් දික්කල ප්‍රාථමික විද්‍යාලය කියලා. මම ඊට පෙර සඳහන් කරා වගේ මේ කියන අක්ෂරේ එහෙම නැතිනම් පාසල් නාමය ලියනකොට පළමුව සඳහන් වන කොටසෙන් අපි හෙළි කරගන්නේ අපේ පාසල අයිති වෙන පළාත කුමක්ද කියලා. මීට පෙර ශ්‍රී ලංකාවේ තියෙන විවිධ පළාත් ගැන අපි සාකච්ඡා කරා. මෙතනදී දික්කල ප්‍රාථමික විද්‍යාලයේ අයිති වෙන පළාත විදිහට සඳහන් කරලා තියෙන්නේ කියන අක්ෂරය. එතනින් හෙළි වෙනවා දික්කල ප්‍රාථමික විද්‍යාලය අයිති වෙන්නේ ශ්‍රී ලංකාවේ වයඹ පළාතට කියලා. දෙවනුව හලා කියන වචනේ. ඒ වචනෙන් හෙළි වෙන්නේ පුතේ පාසල පිහිටලා තියෙන දිස්ත්‍රික්කය හරි එහෙම නැතිනම් පාසල අයිති වෙන අධ්‍යාපන කලාපය. කලා කියන වචනෙන් පැහැදිලි වන්නේ වයඹ පළාතට අයිති කලාවත කියන අධ්‍යාපන කලාපේ තමයි මේ දික්කල ප්‍රාථමික විද්‍යාලයේ පිහිටලා තියෙන්නේ කියලා. තෙවනුව වෙන් කියන වචනේ. වෙන් කියන වචනෙන් අපිට පැහැදිලි කරන්නේ පාසල අයිති වෙන අධ්‍යාපන කොට්ටාශය කුමක්ද කියලා. මෙතනදී වෙන් කියන කොටසෙන් මේ දික්කල ප්‍රාථමික විද්‍යාලය අයිති වෙන අධ්‍යාපන කොට්ටාශය විදිහට අපිට වෙන්නපුව අධ්‍යාපන කොට්ටාශය හඳුන්වන්න පුළුවන්. මේ සේරම කරුණු සලකා බලනකොට අපිට පැහැදිලි වෙන දේ තමයි දික්කල ප්‍රාථමික විද්‍යාලය කියන විද්‍යාලය ශ්‍රී ලංකාවේ වයඹ පළාතට අයිති කලාවත අධ්‍යාපන කලාපයේ වෙන්නප්පු අධ්‍යාපන කොට්ටාශයේ පිහිටලා තියෙනවා කියන එක. ඉතින් මේ විදිහට ඔබේ පාසලේ නමත් නිවැරදිව ලියන ආකාරය අපි සලකලා බලමු. හොඳයි. පාසලේ නම බප ගම් ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය. මෙහි පළමු කොටසෙන් ඒ කියන්නේ බප කියන කොටසෙන් පැහැදිලි කරන්නේ පාසල අයිති පළාත. ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය අයිති වෙන්නේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට. ඒ නිසා තමයි බප කියන අක්ෂර දෙක යොදලා තියෙන්නේ. දෙවනුව අපි මීට පෙර සාකච්ඡා කරා දෙවනි වචනෙන් පිට පැහැදිලි වන්නේ පාසල අයිති දිස්ත්‍රික්කය හෝ අධ්‍යාපන කලාපය. ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය අයිති වෙන්නේ ගම්පහ අධ්‍යාපන කලාපයට. ඒ නිසා තමයි දෙවෙනි කොටස තුලදී ගම් කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ ගම්පහ අධ්‍යාපන කලාපයේ පිහිටීම දක්වන්න.
එතකොට සමස්තයක් විදිහට සලකා බලනකොට මෙහිදී ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටීම ගත්තොත් බස්නාහිර පළාතේ ගම්පහ අධ්‍යාපන කලාපය තුල පිහිටලා තියෙනවා කියන එක අපිට මේ පාසල් නාමය නිවැරදි ලිවීමේදී පැහැදිලි වෙනවා. දැන් ඔයාලට පුංචි අභ්‍යාසයක් දීලා තියෙනවා. ඒ තමයි පාසල් දෙකක පිහිටීම ලියලා දක්වන්න. හැබැයි මේ පිහිටීම ලියලා දැක්වීමේදී අපිට පුංචි ඉඟි කිහිපයක් ලැබලා දීලා තියෙනවා. හොඳයි දරුවනි. අපි යමු පළවෙනි අභ්‍යාසයට. බප හෝ මහානාම විද්‍යාලය කොළඹ. දැන් පළවෙනි කොටසෙන් ඔබ ඉගෙන ගත්ත ආකාරයට පළවෙනි කොටසෙන් පැහැදිලි වෙන්නේ මේ පාසල පිහිටි පළාත. මීට පෙර ඉගෙන ගත්තා බප කියන අක්ෂර දෙකෙන් පැහැදිලි වෙන්නේ බස්නාහිර පළාත කියන එක. එහෙනම් කොළඹ 3ට පිහිටලා තියෙන මහානාම විද්‍යාලය අයිති වෙන්නේ කොළඹ කියන ප්‍රදේශයට. කොළඹ අයිති වෙන්නේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට. දෙවනුවට පාසල අයිති දිස්ත්‍රික්කයේ හෝ අධ්‍යාපන කලාපය. බප හෝ. දැන් මේ පාසල් නාමයේ අවසානයේදී සඳහන් වෙනවා කොළඹ 3 කියලා. එතකොට මහානාම විද්‍යාලය අයිති වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයට සහ කොළඹ අධ්‍යාපන කලාපයට. එම නිසා තමයි බප හෝ මහානාම විද්‍යාලය කියලා සඳහන් වෙන්නේ. ඉතින් දෙවනුවට බප ක හෝ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය. දැන් ඔබ මේ පළවෙනි ඔබට දීලා තියෙන අභ්‍යාසයේ සඳහන් වෙලා තියෙන මහානාම විද්‍යාලයේ නමේදී අපිට කොටස් දෙකක් විතරයි හමු වෙන්නේ. ඒ කියන්නේ පාසල අයිති පළාත අධ්‍යාපන කලාපයේ පමණයි. අපි මීට පෙර සාකච්ඡා කරපු විදිහට පාසල අයිති අධ්‍යාපන කොට්ටාශය මෙතෙන්දී සඳහන් වෙන්නේ නැහැ. නමුත් දරුවනේ බලන්න දෙවෙනි අභ්‍යාසය තුල අපිට ලැබලා දීලා තියෙන පොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ අභ්‍යාසයේදී බප ක හෝ කියන කොටස් තුනම මේ පාසලට ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පාසල අයිති පළාත, පාසල අයිති අධ්‍යාපන කලාපය හෝ දිස්ත්‍රික්කය සහ අවසානයේදී පාසල අයිති අධ්‍යාපන කොට්ටාශය. මෙතනදී මේ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටීම ගත්තොත් හොරණ කියන ප්‍රදේශයක් අපිට ඉංගියක් වශයෙන් දීලා තියෙනවා මේ පාසල අයිති අධ්‍යාපන කොට්ටාශය නිවැරදිව හඳුන ගන්න. ඉතින් පාසලේ පිහිටීම නිවැරදි දැක්වීම පිළිබඳ අපි සාකච්ඡා කරපු මේ කොටස ආශ්‍රයෙන් ඔයාලට මේ අභ්‍යාස දෙක සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. හොඳයි. ඊළඟට අපි අවධානය යොමු කරමු අපේ පාසල් භූමිය පිහිටලා තියෙන ඉඩමේ හැඩය සහ ඒ ඉඩම තුල පිහිටලා තියෙන පාසල් භූමියේ සුවිශේෂී ගොඩනැගිලි ස්ථාන පිළිබඳ අපි කොහොමද අවබෝධය ලබා ගන්න කියලා. දැන් දුවේ පුතේ ඔයගොල්ලන්ට මෙතන පැහැදිලිව ප්‍රදර්ශනය කරලා තියෙනවා ලංකාවේ පාසලක වත්තක පිහිටීම දක්වලා තියෙන රූප සටහන. ඔයාලගේ භූගෝල විද්‍යා පෙළ පොතේ 5 වෙනි පිටුවේ 1-2 රූපය තමයි මේ විදිහට අපි මේ උදාහරණයට අරගෙන තියෙන්නේ. පළවෙනියට අපිට පේනවා පාසලට යන දරුවෝ පිරිසක් පාසලට ඇතුළත් වෙන තැන. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මේ තමයි පාසලේ ප්‍රධාන පිවිසුම. එහෙම නැත්නම් පාසලට ඇතුළත් වෙන ප්‍රධාන ස්ථානය. එතෙන්දී සාමාන්‍යයෙන් පාසලක ඇතුළත් වෙන ප්‍රධානම ස්ථානය අසල පාසලේ නම ප්‍රදර්ශනය කරලා තියෙනවා. අපිට මෙතන හොයන්න පුළුවන් පාසලේ නම බප හීලවත්ත මහා විද්‍යාලය කියන එක තමයි මේ පාසලේ නම. පාසලට ඇතුළත් වෙලා ගමන් කරනකොට වම් අත පැත්තෙන් අපිට පැහැදිලිව පේන තැනක් තියෙනවා. ඒ තමයි 6 ශ්‍රේණියේ පන්ති කාමර. ඊළඟට පිළිවෙලින් පාසලේ ආපන ශාලාව, කාර්යාලයෙන් එහාට ගියාම විද්‍යාගාරය මේ වගේ තව ගොඩනැගිලි කිහිපයක්ම අපිට මේ රූපේ දකින්න ලැබෙනවා. පාසලට ඇතුළත් වෙන ප්‍රධාන ස්ථානයේ දෙපැත්තේ පාසලේ ආරක්ෂාවට ඉඩමේ
ඉදම මනාව වෙන් කර ගැනීමට පාසල් තාප්පයක් ඉදි කරලා තියෙනවා. හැබැයි මේ තාප්පය අසලම අපට පේනවා අපිට සේවා සපයන ප්‍රධාන බැංකුවක ගොඩනැගිල්ලකුත් ඉදි කරලා තියෙනවා කියන එක. දැන් මේ විදිහේ පාසලේ පිහිටීම දක්වන මේ වගේ චිත්‍රයක් නැත්තම් මේ රූප සටහනක් අපි කොහොමද දල සැලැස්මකින් ඉදිරිපත් කරන්න කියන එක අපි සාකච්ඡා කරලා බලමු. හොඳයි. දැන් මෙතනදී පුතේ ඔයාලට බොහොම පැහැදිලිව පේනවා අපි මීට පෙර සාකච්ඡා කරපු එකේ දෙක කියන පාසල් වත්තේ පිහිටීම දැක්වෙන රූපයක් ඔයාලගේ භූගෝල විද්‍යාව පෙළ පොතේ 6 වෙනි පිටුවේ තියෙන ඒ පාසලේ පිහිටීම දක්වපු චිත්‍රයට අදාළව සකස් කරපු පාසල් වත්තේ දල සැලැස්ම. හොඳයි. අපි දැන් මේ පාසලේ පාසල් භූමියේ පිහිටීම දක්වන චිත්‍රයක් දල සැලැස්මත් චිත්‍රයට අදාළව සකස් කරපු දල සැලැස්මත් සංසන්දනය කරලා බලමු. පළවෙනි දේ තමයි චිත්‍රයේ සඳහන් නොවුණත් දල සැලැස්ම තුළ අපිට මේ පිහිටීම නිවැරදිව හඳුනා ගන්න දිශාවක ඉඟියක් දීලා තියෙනවා. ඒ තමයි මේ ඊහිසින් පෙන්눔 කරලා තියෙන උතුරු දිශාව. පාසලේ ප්‍රධාන ඇතුළත් වීමේ දොරටුව තමයි මෙන්න මේ දල සැලැස්මේ මේ ස්ථානයෙන් දක්වලා තියෙන්නේ. දොරටුව දෙපස තියෙන තාප්පය මේ විදිහට ලකුණු කරලා අපිට දකින්න ලැබෙනවා. තාප්පය ඇතුළතින් අපිට පෙවුණා එක්තරා ගොඩනැගිල්ලක් අපිට ඒ ගොඩනැගිල්ලේ නම පැහැදිලිව දකින්න ලැබුණේ නැහැ. ඒ ගොඩනැගිල්ල සංකේතවත් කරන්න තමයි මෙන්න මේ විදිහට ගොඩනැගිල්ල කියලා මේ ස්ථානයේ දල සැලැස්මේ සඳහන් කරලා තියෙන්නේ. හොඳයි. පාසලට ඇතුළත් වෙලා ගමන් කරනකොට මීට පෙර හඳුනගත්තා අපේ වම් අත පැත්තෙන් 6 ශ්‍රේණිය පන්ති කාමර තියෙනවා. ඒ 6 ශ්‍රේණිය පන්ති කාමර කියන එක මේ දල සැලැස්ම තුල x කියන අක්ෂරයෙන් අපිට පෙන්눔 කරලා තියෙනවා. 6 ශ්‍රේණිය පන්ති කාමර අසලට ඉදිරියට ගිහිල්ලා ටිකක් දකුණු පසට වෙන්න අපිට හම්බෙනවා පිළිවෙලින් ආපන ශාලාව, කාර්යාලය සහ විද්‍යාගාරය කියන පාසලේ ප්‍රධාන ස්ථාන තුනක්. ඒ ස්ථාන තුනත් මේ දල සැලැස්මට අනුව මෙන්න මේ විදිහට ආපන ශාලාව, කාර්යාලය සහ විද්‍යාගාරය කියලා ඇඳලා දක්වලා තියෙනවා. ආපන ශාලාවට වම් පසින් එහෙම නැත්නම් 6 ශ්‍රේණියේ ගොඩනැගිල්ලට පිටුපසින් පාසලේ ගෙවතු වගාවට ජලය සපයන ළිඳ අපිට දකින්න ලැබෙනවා. ඒ ආකාරයෙන්ම ආපන ශාලාවට වම් පසින් 6 ශ්‍රේණියේ පන්ති කාමරයට පිටුපසින් ළිඳ සංකේතවත් කළ දල සැලැස්මෙන් දක්වලා තියෙනවා. ඊළඟට පුතේ කාර්යාලය සහ විද්‍යාගාරයේ පෙනෙන ගොඩනැගිල්ලට පසුපසින් අපිට පේන විදිහට දෙමහල් ගොඩනැගිල්ලක් පාසලේ පන්ති තියෙන ගොඩනැගිල්ලක් නමුත් නම් කරලා නැහැ අපිට චිත්‍රයෙන් දක්වලා තියෙනවා. ඒ චිත්‍රයෙන් දක්වලා තියෙන ගොඩනැගිල්ලම කාර්යාලය සහ විද්‍යාලයේ සලකුණු කරපු ස්ථානවලට පිටුපසින් දක්වලා තියෙනවා. ගොඩනැගිල්ලට දකුණු පසින් අපිට දකින්න තියෙන ගස ඒ වගේම සඳහන් කරලා තියෙනවා. අවසානයේ පාසල් භූමියේ පාසල් ඉඩමේ සෙරවල දක්වන මෙන්න මේ වැටක් පිහිටලා තියෙන පාසල් මායිම දල සැලැස්ම තුළ වචන වලින් තමයි සඳහන් වෙලා තියෙන්නේ. හොඳයි. දැන් අපි බලමු මේ බප පීලවත්ත මහාවිද්‍යාලයේ ඇතුළත් වෙන ප්‍රධාන පිවිසීමට දකුණු පැත්තෙන් අපි කිව්ව තාප්පෙට පිටුපසින් තියනවා කියලා ලංකා බැංකුව කියන ගොඩනැගිල්ල. අන්න ඒ ගොඩනැගිල්ලත් මේ දල සැලැස්මේ ප්‍රධාන පාරට නැත්නම් තාප්පයට ඉදිරිපසින් දකුණු පැත්තෙන් අපිට ලකුණු කරලා තියෙනවා. දැන් පොඩින් අවධානය යොමු කරලා බැලුවොත් දරුවනේ අපි අපේ පෙළ පොතේ 5 වෙනි පිටුවට අදාළව එකේ දෙක රූපයෙන් දැක්වෙන චිත්‍රයක් ඒ චිත්‍රයෙන් දැක්වෙන සමස්ත මේ බප පීල්ලවත්ත මහාවිද්‍යාලයේ පාසලේ පිහිටීම පෙළ පොතේ 6 වෙනි පිටුවේ දැක්වෙන එකේ 3 රූපයෙන් පෙන්වන දල සැලැස්මින් පෙන්눔 කරලා තියෙනවා.
හැබැයි අපි හොඳින් අවධානය යොමු කරොත් පැහැදිලි වෙන කරුණක් තමයි දරුවනේ මේ චිත්‍රයේ සඳහන් වෙලා තියෙන ගොඩනැගිලි, ගස්, ළිඳ මේවා රූප වලින් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් දල සැලැස්මකදී අපිට චිත්‍රයක තියෙන රූප විදිහට නෙවෙයි හැඩතල යොදාගෙන වචන භාවිතා කරලා තමයි මේ පාසලේ පිහිටීම දක්වලා තියෙන්නේ.